කොහොමවත් අපි තැනට වෙලාවට යමු අපේ මහත්තයා. හැමදාම කොහේ ගියත් පරක්කු කෝච්චිය යන්න බෑ නෝ. අයියෝ ෂිට්. අදත් මොකක් හරි වුණාද මන්දා? මොකද උනේ මහත්තයෝ? කඩේ ගාව වාහනයකුත් නවත්තලා එකපාරට අමුතු කරගදක් ආපු නිසා මම මේ ආවේ එළියට. අනේ මුදලාලි පුළුවන් ඉක්මනින් මට ටෙක්නිෂියන් කෙනෙක් හොයලා දෙන්නකෝ. මේ අහලගම් හතටම ඉතින් අපේ නිමල් කොළුවා තමයි. ඉන්නකෝ මං කතා කරන්නේ. මහත්තයා නේද මට කතා කරේ? මොකද්ද මහත්තයෝ ප්‍රශ්නේ? හදිස්සියේ ගමනක් යද්දී වාහනේ එකපාරටම නැවතුණානේ ළමයෝ. පොඩ්ඩක් බලන්න පුළුවන්ද? මේ ළමයා හිටපු නිසා හොඳට ගියා අපේ මහත්තයා. ඔය දරුවට පිං. වැඩේ හරි මහත්තයා. මහත්තයලට දැන් කරදරයක් නැතුව යන්න පුළුවන්. මුදලාලි කිව්වත් වගේ කොල්ල සුටුස් ගාලා වැඩේ කළා. ගාන කීයද ළමයෝ? මහත්තයලා ගමනක් යාන ගමන්නේ 2400ක් දෙන්න මහත්තයා. රුපියල් 2400ක්. අස්ස ගණන් කියන්න එපා කොල්ලෝ විනාඩි 5ක වැඩකට. එහෙම කියන්න එපා මහත්තයා. විනාඩි 5න් මේ වැඩේ කරන්න මේ කොල්ල අවුරුදු ගාණක් මහන්සි වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ හැකියාවටයි කැපවීමටයි ගරහන්න එපා මහත්තයා. ඔය සල්ලි ටික දීලා මහත්තයා යන්න. ඔබට තනිම කරගත නොහැකි වූ දෙයක් තවත් කෙනෙකු ලවා සාර්ථකව නිම කර ගැනීමෙන් පසු එහි වටිනාකම කේවල් කිරීමට හෝ ඒ පුද්ගලයාගේ ශ්‍රමයේ මිල තීරණය කිරීමට උත්සාහ නොකරන්න. මන්ද ඔබ ගෙවන්නේ ඔහු වැය කළ සුළු මොහොතට නොව. එම මොහොත සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඔහු සිය ජීවිත කාලයෙන් කැප කළ වසර ගණනාවක ශිල්පීය දැනුමටයි. ශ්‍රමය යනු පොතේ මුද්‍රට විකිරෙන භාණ්ඩයක් නොවේ. ඒ වසර ගණනාව කැපකිරීම් සහ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි. මිනිසෙකුගේ හැකියාවට එම හැකියාව ලබා ගැනීමට ඔහු දරූ උත්සාහයටත් නිසි ගෞරවයක් ලබා දෙමු.